සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න අද අන්බොක්සින් වීඩියෝ එකක් කරන්න තමයි හදන්නේ. මගේ අලුතෙන් ගත්ත RC එකේ මේක තමයි මගේ අලුත් channel එක SL Travel with RC. මගේ පරණ channel එකක් තියෙනවා Travel with Era. මේ channel එකේ ඉස්සරහට මෙයත් එක්ක සුපිරි වැඩ ටිකක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ channel එකත් subscribe කරලා තියාගන්න. හරි වැඩි කතා වුණ නැහැ. අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මේක තමයි භාණ්ඩේ මේ විදිය තමයි තියෙන්නේ. අපි මේක performance ගැන කතා කරන්න කලින් පොඩි දෙයක් තියෙනවා මතක් කරන්න. මේක Ford company එකේ official license තියෙන RC එකක්. මේකේ model එක MJX Hypergrow H12P කියන model එක. මේක ඇත්ත vehicle එක වගේ හදපු RC එකක්. අපි මේක ඕපන් කරගෙන බලමු කොහොමද මේක තියෙන්නේ කියලා. එතන ඉස්සරහින් තමයි ඕපන් කරන්න තියෙන්නේ. මේ විදියට මෙතන මැග්නට් දෙකක් තමයි තියෙන්නේ. ඒ දෙකෙන් තමයි මේක ලොක් වෙන්නේ. ආය ගැලවෙන්නේ නැහැ. පොඩි ගැම්මක් දාලා අල්ලන්න ඕනේ. හරි. මේකේ මුලින්ම මෙතන තියෙන්නේ මේක තමයි මෝටර් එක. මේක බ්‍රෂ්ලස් මෝටර් එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා මේකේ ෆෑන් එක. හරි. මේක තමයි මේකේ සර්කිට් එක. මේක සීල් කරලා තියෙන්නේ ෆුල් සීල්. ඊට පස්සේ මෙතන තියෙනවා බැටරි එක. මේක තමයි මේක බැටරි එක. මේක මෙතන තමයි සෙට් කරන්න තියෙන්නේ. දාලා මේ විදියට ලොක් එක දාගන්න තියෙන්නේ. හරි. මේකේ බොඩි එක ප්ලාස්ටික් වගේ තමයි තියෙන්නේ. මේකේ chassis එක නම් full metal තියෙන්නේ. මේ තේරම full metal තියෙන්නේ. එතකොට මේකේ shock සේරම oil වලින් තමයි වැඩ කරන්නේ. oil shock තියෙන්නේ. suspension එක.
ඔය විදිහට තමයි සස්පෙන්ෂන් වෙන්නේ. හරි අපි මේක දැන් ඔන් කරගෙන බලමු. මෙතනින් තමයි මේක ක්ලික් කරගන්න තියෙන්නේ. විදියට මෙතනින් ඔන් කරගන්න තියෙන්නේ. මේ විදියට තමයි තියෙන්නේ. හරි අපි රිමෝට් එක මේ විදියට තියෙන්නේ. රිමෝට් එකට බැටරි දෙක දාගෙන බලමු. රිමෝට් එකත් මෙතනින් තමයි ඔන් කරගන්න තියෙන්නේ. ඔන් ඔෆ් ස්විච් එක. ඊට පස්සේ මේ රිමෝට් එකේ මෙතන තියෙන මේ බටන් එකෙන් අපිට පුළුවන් මේකේ ලයිට් චේන්ජ් කරගන්න මේ විදියට. අපිට ඕන නම් ඔෆ් කරලාම තියාගන්නත් පුළුවන්. මම දැනට ඔෆ් කරලා තියාගන්නම්. මේකේ රිමෝට් එකේ මේක තමයි ඔන් ඔෆ් ස්විච් එක. තව මෙතන වීල් හතරක් තියෙනවා. අපිට මේ වීල් එකෙන් පුළුවන් මේක ඔටෝ මේ යවන්න. අපිට රිමෝට් එක පැත්තකින් තියලා ඔටෝ විදිහට ප්ලේ වෙන්න තියන්න පුළුවන්. හරි ඔටෝ කරගමු. ඒක ඉස්සරහට පස්සට දෙපැත්තටම පුළුවන්. ඒ ස්පීඩ් දාන්න පුළුවන් ඒ විදිහට. ඊට පස්සේ මේ වීල් එකෙන් අපිට පුළුවන් අපිට මේ වීල් එක බැලන්ස් කරගන්න. අපිට අවශ්‍ය විදිහට වීල් එක බැලන්ස් කරගන්න පුළුවන් මේ වීල් එක. ඊට පස්සේ මේ වීල් එකෙන් අපිට පුළුවන් මේකේ වේගය ටික පොඩ්ඩක් වෙනස් කරගන්න. ඒ කියන්නේ අපිට රිමෝට් එක කන්ට්‍රෝල් මදි වගේ නම් මේකෙන් අපිට වෙනස් කරගන්න පුළුවන්. ස්පීඩ් එක ටික වෙනස් කරගන්න පුළුවන්. ඔය විදිහට තමයි ඒ ටික තියෙන්නේ. අනිත් වීල් එකත් ඒ විදිහටම තමයි. සාමාන්‍යයෙන් රිමෝට් එක පුරුදු නැති කෙනෙකුට වගේ මේ විදිහට මේ වීල් එක හදාගෙන මේක යවන්න පුළුවන්. එතකොට මේකෙන් තමයි අපේ වීල් දෙක හැරෙන්නේ. ඉස්සරහ මේ විදිහට. ඊට පස්සේ මේක තමයි ඇක්සලරේටර් එක. මේක පස්සට කරාම වාහනේ ඉස්සරහට යනවා. ඊට පස්සේ මේක ඉස්සරහට කරාම වාහනේ පස්සට යනවා. ඔය විදිහට තමයි මේක වැඩ කරන්නේ. මේක රිමෝට් කන්ට්‍රෝල් රේන්ජ් එක මීටර් 120ක් යවන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. අපි මේක පැදලම බලමු අපිට මේක කොච්චර දුර යවන්න පුළුවන්ද කියලා. හැබැයි අපිට දැන් නම් මෙතන යවන්න විදියක් නැහැ. මොකද මෙතන පොඩ්ඩක් ඉඩකඩ මදි නිසා. මම ඉක්මනටම මේක පැදලා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ඉක්මනටම අප්ලෝඩ් කරන්නම්. හරි. අපි මේක දැනට මෙතන පැදලා බලමු. මම මේක ස්ලෝ මෝඩ් එකේ දාලා පැදලා පෙන්නන්නම්.
අපිට නවත්ත ගන්න පුළුවන්. දැන් බලා ගන්න පුළුවන් මේකේ අපිට සස්පෙන්ෂන් වැඩ කරන විදිය. එනවා කියන සස්පෙන්ෂන් වැඩ කරන්නේ. හරි. මේකේ බර සාමාන්‍යයෙන් ග්‍රෑම් 2.5ක් වගේ තියෙනවා. එතකොට මේකේ දිග සාමාන්‍යයෙන් අඩි 1.5ක් වගේ තියෙනවා. මේකේ ස්පීඩ් එක සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 12ක වේගෙන් පදින්න පුළුවන්. මේකේ ඉච්චර ස්පීඩ් එක අඩු. මේක හදලා තියෙන්නේ ක්‍රවුලින් වලට. සාමාන්‍යයෙන් අපිට මඩේ ඒ වගේ තැන්වල පදින්න තමයි මේක හදලා තියෙන්නේ. ඒක නිසා තමයි මේකේ ස්පීඩ් එක ඉච්චර අඩු. මේක waterproof. මේක waterproof කිව්වට සම්පූර්ණ වශයෙන් අපිට මේක වතුරේ කිල්වන්න බෑ. මේක ටයර් මට්ටම් නිකන් වගේ අපිට පදින්න පුළුවන්. මේකට තියෙන්නේ IP4 level එක. ඊට පස්සේ මේක 4 wheel මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. මේකේ play time එක සාමාන්‍යයෙන් විනාඩි 45ක් වගේ පුළුවන්. ඔය විදිහට තමයි ඉතින් මෙයාගේ වැඩ ටික තියෙන්නේ. මට නම් ඉතින් මේකේ කියන්න තරම් නම් අඩුපාඩුවක් නැහැ. මේ RC එක නම් සුපිරි. මම ඉක්මනටම මෙයාගේ ළඟ වීඩියෝ එකක් අරගෙන එන්නම්. හරි. අපි මේකේ ප්‍රයිස් එක ගැන කතා කරොත් මේක රුපියල් 84000ක් වුණා. මම මේක පර්චේස් කරේ වැල්ලම්පිටියේ තියෙන හොරිසන් කියන ෂොප් එකකින්. ඒගොල්ලෝගේ ළඟ 16000 ඉඳන් මේ වගේ RC ගන්න තියෙනවා. එතකොට මේවට අවශ්‍ය ස්පෙයා පාර්ට් ඕන දෙයක් ඒගොල්ලෝ ළඟ තියෙනවා. මේ VIP ලයිට්, එතකොට වින්ච් එක, මේ ටයර්, මේ ෂොක් ඕන දෙයක් වගකීමක් ඇතුව ඒගොල්ලෝගෙන් අරගන්න පුළුවන්. මම කන්ටැක්ට් නම්බර් එකක් යටින් දාලා තියන්නම්. RC වලට ආස කවුරුරි ගන්න හිතාගෙන ඉන්නවනම්. ඇත්තටම මේගොල්ලෝ කස්ටමර් සර්විස් වල මාරම හොඳයි. මොකද මමත් මේ RC වලට ටිකක් අලුත් කෙනෙක්. මමත් දන්නේ නැති සමහර දේවල් ඒගොල්ලෝගෙන් අහලා තමයි දැනගත්තේ. හරිම ෆ්‍රෙන්ඩ්ලි ෂොප් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. හරි. වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරන්න තමයි හැදුවේ. ඉස්සරහට මෙයාගේ සුපිරි වැඩ ටිකක් බලා ගන්න පුළුවන් මේ channel එකේ. ඉක්මනටම මෙයාගේ ඊළඟ වීඩියෝ එකක් අරගෙන එන්නම්. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, channel එක subscribe කරන්න. වීඩියෝ එකේ පොඩි අඩුපාඩු ඇති. ඒකටත් සමා වෙන්න. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හම්බෙනකම් ගිහින් එන්න.